Hi boys and girls අද අරන් ඇවිල්ලා තියෙන පොඩි vlog එකක්. මගේ ටැංක් කියන්නේ මේ මගේ පොන්ඩ් එක වටේ පොඩ්ඩක් හැඩි වෙලා තියෙනවා. පොඩ්ඩක් නෙවෙයි ගොඩක්ම හැඩි වෙලා තමයි තියෙන්නේ වටේ ටැංකියේ මේ පැත්ත මේ පැත්ත. අර මේ ටික ගොඩක්ම හැඩි වෙලා තියෙන්නේ. මේ ගඩොල් එහෙම අර මේ ටැංකිය හදන්න ගත්ත ගඩොල් එහෙම ගොඩක්ම හැඩි වෙලා තියෙන්නේ. ඒක නිසා මම හිතුවා මේ ටැංකිය වටේ අද සුද්ධ කරන බ්ලොග් එකක් ගේන්න ඕනේ කියලා. ඊළඟ වීඩියෝ එක පොන්ඩ්ස් මේ ෆිල්ටර් සෙටප් එකේ වීඩියෝ එක පොඩ්ඩක් පහු වෙනවා. මොකද ඊවොත් මට ඒකට අවශ්‍ය බඩු ටික අරන් ඉවරයි. ඒ වුණාට මේ මෝටරේ ගේන්න පොඩ්ඩක් කාලය යනවා. ඒක නිසා තමයි ඒක පොඩ්ඩක් කාලය යන්නේ. එහෙනම් අද අර බ්ලොග් එක ඔයගොල්ලන්ට පෙන්නන්න මේ වටේ සුද්ධ කරන vlog එක තමයි පෙන්නන්නේ. මේ ලී තමයි අර මේක හදනකොට අර ටකරන් ගහලා තිබ්බනකොට අර ටකරන් ටික ඒව ටික අයින් කරන්න ඕන, පිළිවෙලක් කරන්න ඕන. මම මේ ටික දැන් පිළිවෙලක් කරනවා දැන් මෙතන. Hi boys and girls ආයෙත් මේ ටිකට මම හිතුවා මේ ටික පොඩ්ඩක් මඩ වෙන්න බලනවා පොඩ්ඩයි. මෙන්න මේ ටික මෙතනින් වතුර වැටෙනවා උඩින්. ඒක නිසා මෙතන මඩ වෙන්න බලන නිසා මම හිතුවා ඒ ටිකට මේ ඔය ගෙදර වටේ තියෙන ගඩොල් කෑලීලට ඔය තියෙන ගල් කෑලිය මේව දාන්න. ඒ ටික දාලා මං එන සෙට් වෙනවා. ඔන්න guys මේ ටික නම් පොඩ්ඩක් පිළිවෙලකට හදාගත්ත ගඩොල් ගැට් ටිකක් තියලා දැන් මේ ටිකයි ඊළඟ මෙතන පිටිපස්සේ මෙතන ඉඩක් තියෙනවා. මෙතන දිගට මම හිතුවේ පොඩ්ඩක් ලස්සන හොඳට හැදිච්ච පැල ටිකක් තියන්න. ඒ ටිකක් තියලා එහෙනම් මම මේ ටික පොඩ්ඩක් ගල් ටිකක් දාන්න ඕන. ඊළඟට මේ ටිකට ගල් ටිකක් දාන්න ඕන. ඒ ගල් ටික දාලා ඉවරලා හම් වෙන්න. මෙන්න එහෙමයි දැන් තාත්තේ මේ ගල් ටික තියෙනවා. ඊළඟ මෙතන ප්ලාන්ට් එකක් තියෙනවා වතුරේ හැදෙන. ඊළඟට ප්ලාන්ට්ස් ටිකක් තියෙනවා. දැන් නම් පොඩ්ඩක් පිළිවෙලකට තියෙනවා මේ ටික ඇත්ත. ඒ වුණාට මේ ටික පිළිවෙලකට තිබ්බට මේ මෙතනින් එහා මෙන්න මේ ටික පොඩ්ඩක් අස් කරනවා. අර ටික අස් කරන්න ඕනේ. ඊළඟට මේ ටික අස් කරන්න තියෙනවා. ඊළඟට මෙතන නැත්නම් ප්ලාන්ට්ස් ටිකක් දාන්න ඕනේ. නැත්තම් එතන අඩුපාඩු වගේ. දැන් නම් ටිකක් ලස්සනට තියෙනවා පොඩ්ඩක්. වැටෙනවා තව ඩිංගි. දැන් නම් පොඩ්ඩක් හොඳට තියෙනවා මේ ටික. තාම්බට තියෙන්නේ මෙන්න මේ ටික අස් කරලා මේ ටික තියෙනවා හදන්න ලස්සනට. ඒ වගේ රන් අතන තියෙනවා කඩුපුල් පැලයක්. ඒක හදන්නත් ඕන. ටකරන් ටිකින් දානවා. මෙන්න මේ අලු ගොඩ අයින් කරන්න ඕන මෙතන. මේ කෝට් ටික අයින් කරන්න ඕන. ඒ ටික ගත්තාන් පස්සේ මේ පැත්ත වෙරෙන සම්පූර්ණයෙන්ම ඉවරයි වගේ තමයි. මේ බලන්න හොඳට ලස්සන තියෙනවා. මේ කුණු ටික අයින් කරන්නත් ඕන. මේ වැටේ අනිත් ටික නම් සම්පූර්ණයෙන්ම ඉවරයි. මේ වගේම ටිකක් එහා පැත්තෙනුත් හරියට ලස්සනට හදාගන්න තියෙන වැඩේ හරි. මම බැලුවේ මේ ටැංකිය වටේට බිම දිගේ ගඩොල් ගැට පේලියක් තියන්න. එතකොට ටැංකියට අමුතු ලස්සනක් එනවා.
ඊළඟට මේ වගේ ප්ලාන්ට්ස් තාටියක් තිබ්බනම් අපිට මේ ටික මෙහෙම හදාගන්න පුළුවන් ලස්සනට. තා ප්ලාන්ට් ටිකක් දිගට තියලා අපි ඒ ටික ප්ලාන්ට්ස් ටිකක් තියෙනවා අපි ඒ ටික තියලා බලමු. එහෙනම් ඉතින් අපි මං අර පැත්තේ අස් කරලා ආයෙත් හමු වෙන්නම්. හරි බොයිස් දැන් නම් වැඩ සේරම ටික වගේ ඉවරයි. තා පොඩි වැඩ ටිකක් තියෙන්නේ. දැන් මේ ටික මෙතන හැදුවා නම් අර කුණු ගොඩ අස් කරන්නයි. මෙතන මේ කුණු ගොඩ අස් කරන්නයි විතරයි තියෙන්නේ. දැන් නම් සුපිරියටම වැඩ ප්ලොන්ට් එක ගන්න ලස්සනට තියෙනවා. පේනවනේ. සුපිරියටම ලස්සනට තියෙනවා. එහෙනම් බොයිස් අදට ගිහිල්ලා එන්නම් ඊළඟ වීඩියෝ එක ෆිල්ටර් සෙටප් එක හදන වීඩියෝ එකෙන් හමු වෙමු. අදට ගිහින් අද නම් මහන්සි පට්ටේ දින. අපි වැඩ ටික සම්පූර්ණයෙන් ටික කරේ මං තනියෙන්. ඒක නිසා මට මහන්සි. එහෙනම් ඉතින් ආයෙත් ෆිල්ටර් සෙටප් වීඩියෝ එකෙන් හමු වෙනවා. එහෙනම් කොල්ලෝ අපි ගියා.